はい。実務者研修එක සම්බන්ධව වගේම කයිග ෆුකුශිෂි විභාගය සම්බන්ධවත් ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් පහලින් දාලා තියෙන අපේ අයුමි එඩියුකේෂන් ආයතනය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අර කට්ටියත් සමහර විට සම්බන්ධ වෙලා ඇති. ඔයාලා කොහොමද මේකට ඇප්ලයි කරන්නේ? කම්පැනි එකෙන් ඇප්ලයි කරලා දෙන කට්ටියත් ඉන්නවා ඇති. එහෙම නැත්නම් ඔයාලට තනියම ඇප්ලයි කරගන්න කියලා සමහර විට කියන්න ඇති. ඒ නිසා කොහොමද ඔයාලා මේක තනියම කරගන්නේ කියන එකත් එක්ක අද අපි මේක කතා කරගෙන යමු. හයි. මම ස්ක්‍රීන් එක චේන්ජ් කරනවා. ඔයාලට අවශ්‍ය කට්ටිය නෝට් එකක් දාගන්න ඕනි කට්ටිය ඉන්නවා නම් නෝට් එකක් දාගන්න. ස්ක්‍රීන් එක චේන්ජ් වුණා නේද ළමයි? 大丈夫ですか? 先生。චේන්ජ් වෙනවා නේද? එතකොට ඔයාලට Google එකට ගිහිල්ලා මම සාමාන්‍යයෙන් ළමයි ඔයාලට ඔසුසුම කරන ආයතන විශේෂයෙන්ම එකයි තියෙන්නේ. මොකද ඒ ආයතනයේ වැඩපිළිවෙලයි සහ එයාලට මොනවද? එක ගනුදෙනු කරන්න එහෙම නැත්නම් ගායක කුචිලට වෙනම ක්ලාසස් කරන ආයතනයක් විදිහට මම හිතන්නේ කිහිප දෙනෙක්ම දන්නවා ඇති. සංකෝ ෆුකුෂි කරෙජ්ජි. සංකෝ ෆුකුෂි කරෙජ්ජි ජිත්සුමු ශකෙන්ෂු. සංකෝ ෆුකුෂි කරෙජ්ජි කියන එකෙන් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. මොකද එයාලගේ ඇත්තම කිව්වොත් නෝට් පැහැදිලි, වැඩපිළිවෙල පැහැදිලි සහ ඒ ආයතනයේ ජපානයේ බොහෝ තැන්වල තියෙන ආයතනයක් විදිහට එයාලා මොනවද කියලා දෙන දේවල් සහ එයාලගේ පද්ධතිය විශාල පද්ධතියක් විදිහට ඒ වැඩ ටික හොඳ ආකාරයෙන් කෙරෙනවා. හයි. ඔයාලා මුලින්ම Google එකේ ඔයාලා සාමාන්‍ය ඔන්ලයින් ඇප්ලයි කරන්නේ. ඔයාලට සාමාන්‍යයෙන් ඒ තැන්වලට ගිහිල්ලා ඇප්ලයි කරන්න බෑ. ඒ කියත් ඔයාලට කියන්නේ ඔයාලා Google ඔන්ලයින් එක හරහා ඇප්ලයි කරන්න කියලා. ඔන්ලයින් එක හරහා ඇප්ලයි කරනකොට ඔයාලට මුලින්ම සර්ච් කරන්න පුළුවන් ජිත්සුමු ශකෙන්ෂු කියලා ගහලා සංකෝ මම කියන්නේ සංකෝ එකෙන්ම නෙමෙයි ඔයාලට කැමති සංකෝ එක නැත්තම් වෙන තැනකින් උනත් පුළුවන් සංකෝ ෆුකුෂි කරෙජ්ජි කියලා ගහන්න පුළුවන්. සංකෝ ෆුකුෂි කරෙජ්ජි ඔයාලා ඉන්න පැත්ත මම දැන් නගොයා ඉන්න නිසා මම නගොයා කියලා දානවා. කියලා සර්ච් කළාම සංකෝ ෆුකුෂි එකේ තියෙන නගොයා ස්කූල් එක මේ විදිහට පෙන්නනවා. එතකොට මෙතනින් මොනවද? ජිත්සුමු ශකෙන්ෂු එක ඇප්ලයි කරන්න ඕනි කොහොමද කියන එක පෙන්වුම් කරනවා. කෙන්ෂු මේකේ ඔයාලට මොනවා හරි දැනගන්න කාරණයක් තියෙන කෙනෙක් නම් රැඳිලා ඉන්න පුළුවන්. අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් ඒ කියන්නේ ඇප්ලයි කරලා කෙන්ෂු එක කරලා ඉවර කෙනෙක් නම් ලොග් අවුට් වුණාට කමක් නැහැ. ඒක ඔයාලගේ තීරණයක්. වැදගත් දෙයක් තියෙනවා නම් ඒක මෙතනින් ගන්න පුළුවන්. හයි. හයි. එතකොට සංකෝ ෆුකුෂි එකට ගිහිල්ලා ඇප්ලයි කරනවා නම් මෙතන මොකක්ද? ඔයාලට සංකෝ ෆුකුෂි කරෙජ්ජි කියන එක සර්ච් කරන්න පුළුවන්. මේක ඔයාලට ලැන්ග්වේජ් එක ජපනීස් වලින්, ඉංග්‍රීසි වලින්, ඉන්දුනීසියන්, වියට්නාම් එක එක භාෂාවලින් තියෙනවා. මම ඔයාලට ජපනීස් වලින් ඇප්ලයි කරන විදිහ අද කතා කරන්නම්. හයි. එතකොට ජපනීස් වලින් ඇප්ලයි කරනකොට මෙතනින් ඔන්න මුලින්ම කයිග ෆුකුෂිෂි ජිත්සුමු ශකෙන්ෂු කියලා උඩින්ම එනවා. එතකොට මෙතනින් ඔයාලට ක්ලාසස් තියෙන දවස් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආපහු බැක් වෙනවා නම් මොනවද? කියෝෂිත්සෝ සගසෝ මොන ක්ලාසස්ද තියෙන්නේ? කොයි ඒරියාවල ක්ලාසස්ද තියෙන්නේ? අපි උදාහරණයකට ගමු. මේකෙන් ඔයාලට බලන්න පුළුවන් මොන ඒරියාස් වල මොන ක්ලාසස්ද කොහොමද තියෙන්නේ කියලා. අපි උදාහරණයකට ගමු. මෙතනින් ඔයාලා සර්ච් කරනවා ජිත්සුමු ශකෙන්ෂු එක. ඒක ඕකේ කරලා ඊට පස්සේ දැන් මම මෙතන නගොයා කියලානේ දැන් එහෙම නැත්නම් අපි දැන් උදාහරණයකට දාමු කොන හොක්කයිඩෝ කෙනෙක් ඉන්නවා. එයා හොක්කයිඩෝ කියලා සර්ච් කළාට පස්සේ මෙතනින් හොක්කයිඩෝ වල නම් මෙන්න මේ තියෙන මොනවද ක්ලාසස් ටික පෙන්නනවා. එතකොට සප්පොරෝ වල තියෙන එක ඉස්සරහා එක මෙන්න මේ විදිහට මොනවද ක්ලාසස් මේකේ 29ක් තියෙනවා හොක්කයිඩෝ ඒරියා එකේ. මේ විදිහට ක්ලාසස් ටික පෙන්නනවා. එහෙම නැත්නම් ඔයාලට
තව හිතන්නකො මෙතන ඉන්නවා නම් කනගාව පැත්තේ එහෙම නැත්නම් අපි කියන්නේ යොකොහාමා ඒරියා එකට අදාළ කවුරු හරි ඉන්නවා නම් කනගාවකෙන් කියලා සර්ච් කළාට පස්සේ මෙතන සර්ච් බාර් එකකින් දුන්නාට පස්සේ කනගාව ඒරියා එකේ තියෙන ස්කූල් ටික පෙන්වනවා. එතකොට ඔයාලට මේ ස්කූල් එකක් සර්ච් කරලා මෙතෙන්ට යන්නේ කොහොමද කියන එක ඔයාලට Google Map එකෙන් බලා ගන්න පුළුවන්. කොයි ඒරියා එකේද කොහෙද මේක තියෙන්නේ කියන එක මැප් එක හරහා ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලා ඉන්න පදිංචි වෙලා ඉන්න තැන සහ මේ ඒරියා එකට කොච්චර දුරද මේ ස්කූල් එකද ඔයාලට ළඟ එහෙම නැත්නම් ඊට පල්ලෙන් තිබිච්ච ස්කූල් එකද ඔයාලට ළඟ කියලා ඔයාලට එකින් එක බලා ගන්න හැකියාව තියෙනවා. එහෙම තමයි එතනින් තමයි ඔයාලට ක්ලාසස් හොයාගන්න. ඊට පස්සේ කෝසන් ඉචිරන් කියලා කියන්නේ මේ සංකෝ ෆුකුෂි එක හරහා මොනවද සිද්ධ කරන කෝසස් කියලා. ජිත්සුමු ෂකෙන්ෂු එක, ෂොනින් ෂකෙන්ෂු එක ඊට අමතරව කයිග ෆුකුෂිෂි සම්බන්ධව එක්සෑම් එක කිට්ටු වෙනකොට යාළගේ කෝසස් තියෙනවා, කෙයා මැනේජර්ස්ලාට තියෙන කෝසස් තියෙනවා, ෆුකුෂි යෝග කට්ටියට මේ විදිහට එක දේවල් වලට මෙයාලගේ කෝසස් තියෙනවා. එතකොට ඔයාලට මේකෙන් විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ ජිත්සුම ෂකෙන්ෂු එක නිසා මෙන්න මේ කෝස් එක ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ජුකින් රියෝ එක සහ වරිබිකි. කොයි විදිහටද මේකේ මුදල් එහෙම නැත්නම් මේකට කොච්චර මුදලක් වැය වෙනවද කියන එක ඊළඟට මෙන්න මෙතන හතරවෙනි එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේකේ තියෙනවා මේ මාසේ 27 අද 22 27 වෙනකන් ඇප්ලයි කරන කට්ටියට 130ක ඕෆ් එකක් තියෙනවයි කියලා. හයි ඔන්න ඔය විදිහට විස්තර බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේක ඔයාලට ඩොකියුමන්ට් ටිකක් ගෙදරට ගෙන්නගෙන ඇප්ලයි කරන්න අවශ්‍යයි කියලා හිතන කෙනෙක් නම් මෙතන තියෙනවා ශිරියෝසේකියෝ කියලා බටන් එකක්. මේ බටන් එක ක්ලික් කළාට පස්සේ ඔයාලට ෆෝම් එකක් එනවා මොන අංශයේ ඩොකියුමන්ට් දවට අවශ්‍ය කියලා ඔයා ජිත්සුමු ෂකෙන්ෂු එකට ඇප්ලයි කරන කෙනෙක් නම් ජිත්සුමු ෂකෙන්ෂු එකේ ඩොකියුමන්ට් ටික අවශ්‍ය ටික දාලා මෙතන ඔයාගේ නම දාලා ඇඩ්‍රස් එක දාලා ඊට පස්සේ ෆෝන් නම්බර් එකක් දාලා ඊමේල් ඇඩ්‍රස් එකක් දාලා මෙන්න මේක සෙන්ඩ් කළාට පස්සේ සතියක් ඇතුළත වගේ ඔයාට අවශ්‍ය ඩොකියුමන්ට් ටික ලබා ගන්න හැකියාව තියෙනවා. හයි. සෙම්මොන් අයට අවශ්‍ය වෙන්නේ නැහැ මේක. සෙම්මොන් කට්ටියට ඔයාලට සෙම්මොන් එකෙන් ඇප්ලිකේෂන් ඒ කියන්නේ ජිත්සුමු ෂකෙන්ෂු එක සෙම්මොන් ගක්කෝ යන කට්ටියට ජිත්සුමු ෂකෙන්ෂු එක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ජිත්සුමු ෂකෙන්ෂු එක සෙම්මොන් නිගයි ඒ කියන්නේ SSW වෙන්න පුළුවන්, ට්‍රේනින් විසා වෙන්න පුළුවන්, ඩිපෙන්ඩින් ඇවිල්ලා කයිගෝ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කට්ටියට මේ ජිත්සුමු ෂකෙන්ෂු එක කරන එක අනිවාර්ය වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේකේ විස්තර ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ආපහු යන් හෝම් පේජ් එකට. හෝම් පේජ් එකට ගිහිල්ලා ඔයාලා මොන කෝස් එකකටද ඇප්ලයි කරන්න කියන එක මෙතනින් ජිත්සුමු ෂකෙන්ෂු එකටද ෂොනින් ෂකෙන්ෂු එකටද කියන එක ඔයාලට ඇප්ලයි කරන්න තියෙන්නේ. මෙතන ජිත්සුමු ෂකෙන්ෂු එකට ඇප්ලයි කරන විදිහ මම මුලින්ම කියලා දෙන්නම්. ජිත්සුමු ෂකෙන්ෂු එකට ඇප්ලයි කළා ඊට පස්සේ මුලින්ම එනවා ළමයි ඔයාලා මොන අවුරුද්දේද විභාගෙ ලියන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට මොන අවුරුද්දේ විභාගෙද 27 ලියන කට්ටිය මෙතන වරහන් 26 27 කියලා තියෙන්නේ. වරහන් ඇතුලේ තියෙනවා 27 විභාගෙ ලියන කට්ටියද 28 විභාගෙ ලියන්න බලාපොරොත්තු වෙන කට්ටියද කියලා. 27 විභාගයේ ලියන කෙනෙක් නම් 27 තැන මාක් එකක් දාන්න. ඔයාලට ෂොනින් ෂකෙන්ෂු එක කරපු නැති කෙනෙක් නම් ඔයාලා ෂොනින් ෂකෙන්ෂු එක නැති කෙනෙක් නම් ඔයාලා ශිකකු නෂි කියලා දාන්න ඕනේ. ෂොනින් ෂකෙන්ෂු එක තියෙන කෙනෙක් නම් කයිගෝ හෙරපා ෂොනින් ෂකෙන්ෂු කියන එක ක්ලික් කරන්න ඕනේ. මම ශිකකු නෂි විදිහට මෙතන ඇප්ලයි කරන විදිහ කියන්න. ඊට පස්සේ මෙතනින් next එක දීලා ඊට පස්සේ ඔයාලා මොන ක්ලාස් එකද තෝරන්නේ. එතකොට මේකේ ළමයි වලට mainly classes දෙකක් වැටෙනවා. එකක් කයිගෝ කතේ ක්ලාස් එක, අනික එක ඉරියෝතෙකිකයා ක්ලාස් එක. එතකොට මේ ක්ලාස් දෙකම දවස් 7ක් තමා තියෙන්නේ. කයිගෝ කතේ එක දවස් 5ක්, ඉරියෝතෙකිකයා එක දවස් 2ක් විදිහට තමා මේක වැටෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් ඔයාලා ඉන්න තොදෝෆු කෙන් එක. මම දැන් අයිචි කෙන් එකේ ඉන්න නිසා මම මෙතන අයිචි කෙන් එක කියන එක තෝරනවා. අයිචි කෙන්. හයි අයිචි කෙන් එක තෝරලා මොන කියෝෂිට්ස් එකකටද අයිචි කෙන් එකේ මොන ක්ලාස් එකකටද යන්න කැමති. එතකොට මම අර කලින් කිව්වා වගේ ඔයාලට ගෙවල් ළඟම තියෙන ක්ලාස් එක තෝරගන්න
පුළුවන්. මම මෙතන නගොයා ඒරියා එකේම ක්ලාස් එකක් දාන්නම්. මම මිනමිකු එක තෝරගන්නවා. ඊට පස්සේ ඔයා මොන මාසෙද? එතකොට මේකෙන් වටෙනවා මොන මාසෙද මෙයාලගේ ක්ලාස් තියෙන්නේ කියලා. එතකොට මෙතන අපි වෙන එකක් දැම්මොත් සමහර විට 7 වෙනි මාසේ 10 වෙනි මාසේ මාස දෙකක් විදිහට වැටෙන්න පුළුවන්. එතකොට එක එක ආයතනවල ක්ලාස් එක පටන් ගන්න මාසය වෙනස් වෙනවා. ඒ නිසා ඔයාලා බලන්න ඔයාලට ළඟම තියෙන එක කොයි මාසෙද ස්ටාර්ට් කරන්නේ කියලා. එතකොට මම දානවා මිනමිකෝ එකේ එක. එතකොට මෙතන එයාලා 5 වෙනි මාසේ තමයි ස්ටාර්ට් කරන්නේ. 5 වෙනි මාසේ ක්ලාස් එක මම කෙන්සක්කු කරනවා. කෙන්සක් කළාම ඒකේ මෙතනින් අවසානට තියෙන ළමයි ශිමේකිරි. එහෙම නැත්නම් අවසානයේට කවද්ද එයාලා ඩොකියුමන්ට් බාරගන්නේ කියලා 3:31 වෙනකන් තමයි අවසාන දවස තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා කෝස් එක පටන් ගන්නෙ 5:20 ඉවර වෙන්නේ 6:17 කියලා. එතකොට මේ තියෙන ක්ලාස් එකේ මෙන්න මේ කියන දේවල් තියෙනවා කියන එක සහ මෙතන තියෙනවා කවද්ද ක්ලාස් එක තියෙන්නේ කියලා. මෙතන මං කව 5:20 ඉඳලා 6:17 වෙනකන් තියෙනවා. අනිවාර්යෙන්ම ළමයි මෙන්න මේ කොටස ඔයාලා මොකද්ද? ස්ක්‍රීන්ෂොට් එකක් හරි එහෙම නැත්නම් මේ ක්ලාසස් තියෙන දවස් ටික අනිවාර්යෙන්ම ලියලා තියාගන්න. ඊට පස්සේ මේ ක්ලාස් එක ඔයාලා තෝරගන්නවා නම් කොනුකුඩසුෝ එරබ් කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ තියෙනවා ඉඩියෝතෙකිකයා එක මොන එකද තෝරගන්නේ කියලා. එතකොට ඉඩියෝතෙකිකයා එකෙත් මෙතන තියෙනවා මෙන්න මේ ඒරියාවල තියෙන මොනවද ක්ලාසස් ටික තියෙනවා කියලා. එතකොට මෙන්න මෙතන ඔයාලට පේනවා මොනවද නග එකිමයි තියෙන ගයිකොකුසෙකි සෙන්යෝන කුරස් එක මේ වෙනකොට ඔක්කොම මන්සෙකි වෙලා තියෙන්නේ මෙන්න මේ කියන ඒරියාස් ටික විතරයි නගයවල දැනට ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේකේ ඔකසකි වල තියෙන ක්ලාස් එකේ නම් 2:25 වෙනකන් ශිමකිරි තියෙන්නේ. ඔකසකි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනික් අය තියෙනවා නගොයෂි වල මම තෝරපු මිනමිකු එකේ ක්ලාස් එක. මිනමිකු එකේ ක්ලාස් එකේ ක්ලාස් දවස් තියෙන්නේ මෙන්න මේ දවස් දෙක 5:12 සහ 5:13. එතකොට කලින් තිබිච්ච දවස් පහත් එක්ක මේ දවස් දෙක ගැටෙන්නේ නැද්ද ප්‍රශ්නයක් නැද්ද කියන එක මුලින්ම බලන්න. ප්‍රශ්නයක් නැත්නම් මේ ක්ලාස් එක තෝරගන්න. ඔන්න එතකොට ඊට පස්සේ මෙන්න මේ ඔයා ශිකකුණශි කෙනෙක් විදිහට ඇප්ලයි කරනවා. මෙන්න මේ ක්ලාස් එක කියන්නේ කයිගු කතේකට මේ ක්ලාස් එකත් ඉරියොතෙකිකෑයකට මේ ක්ලාස් එකත් තෝරගන්නවා කියන එක. ඔයා ඕකේ නම් මේ විදිහට ඉස්සරහට මොනවද? සෙන්තකුචුනෝ කෝසාවෝ මොෂිකොමි කියන බටන් එක ඔබන්න පුළුවන්. මෙතන පහළ තියෙන දේවල් නම් ළමයි ලොකුවටම අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඔයාලට ඊළඟට next එක ඔබන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන ඔයාලගේ නම දාන්න තියෙනවා. එතකොට මෙතනින් මම දැන් මගේ නම මුලින්ම ඔයාලට දාන්න පුළුවන් ඉංග්‍රීසි වලින්. මෙතන ළමයි ඔයාලගේ full name එකම දාන්න අවශ්‍යයි කියලා එකක් නැහැ. ඔයාලගේ නම ඇතරත් කරන්න පුළුවන්. ඊට පස්සේ ෆුරිංගන වලින් දාන්න තියෙනවා. ෆුරිංගන වලින් දානකොට අකුරු වරද්දන්න නැතුව දාන්න. හරි. ඊට පස්සේ ඔයාලගේ බර්ත්ඩේ එක තෝරන්න තියෙනවා. මම තෙකිතෝ විදිහට දාන්නම්. හරි. මේ විදිහට දාලා සේබෙට්ස් එක තෝරන්න තියෙනවා. ඊට පස්සේ කොකුසෙකි එක. මෙතන බලන්න ජපාන් බෙතනම ඒ ටික තියෙන්නේ ලංකාව නැහැ. නිසා මෙතනින් ඔයාලට ශ්‍රී ලංකා කියලා ලියන්න වෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලගේ postal address එක දාන්න තියෙනවා. postal address එක ඔයාලගේ ඉලක්කම් කීයද? 9ක් නෙමෙයි. 4 ඉලක්කම් 4ක් තියෙන්නේ. අන්නේ postal code එක ඔයාලට දාන්න පුළුවන්. මේ විදිහට ඔයාලගේ postal code එක ඇඩ් කරාට පස්සේ ඒක automatically search කරලා මෙතනින් බලා ගන්න පුළුවන්. අවශ්‍ය කට්ටියට එහෙම දාන්න පුළුවන්. නැති කට්ටියට මෙතනින් එනවා automaticallyම කොහෙද area එක කියලා. ඊට පස්සේ ඉතුරු ටික දාන්න තියෙන්නේ. එතකොට මම ඉතුරු ටිකක් දානවා iChicken එකේ.
අ, මේ විදිහට දාලා ඊට පස්සේ බංචි එක අංක ටික දානවා නම් අ, තෝ කොක්කෝවා ඕහරු චෝමති කන මෙතෙන්ට එන්න එතකොට පළවෙනි ඇඩ්‍රස් දෙක ඊට පස්සේ අ, චෝ එක දානවා නම් මෙතනින් චීන ඊට පස්සේ ඔයාලගේ ඇඩ්‍රස් එකේ ඉතුරු කොටස් ටික බිල්ඩින් නේම් එක වගේ මම නිකන් ටිකක් දාන්නේ ළමයි. හරි මේ විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් නම්බර් එක ඔයාලට ඇඩ් කරන්න පුළුවන්. මම ක්ලාස් එකේ එක දාන්නම්. මේ විදිහට ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේල් ඇඩ්‍රස් එක දාන්න පුළුවන්. ඇඩ්‍රස් එක දාලා ඊට පස්සේ ඔයාලා DM අවශ්‍ය නැහැ. මොකද DM දැම්මොත් ඔයාලට හැම වෙලෙම එක එක මේල්ස් එන්න පුළුවන්. අවශ්‍ය කට්ටිය ඉන්නවනම් ඔකේතොර කියලා දාන්න. හැබැයි පොඩ්ඩක් මෙන්දොකසයි. ඊට පස්සේ කයිගෝ ගියෝමුණු කේකෙන් රැකියාව සම්බන්ධව එක්ස්පීරියන්ස් තියෙනවා නම් එක්ස්පීරියන්ස් හරි කියලා දාන්න. මම හිතනවා වඩිබිකි කෝදෝ එකක් නම් වාදෝ එකක් නම් ඔයාලට නැතුව ඇති. ඒ නිසා මේක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා තනියම ඇප්ලයි කරන නිසා කොජින් කියලා දාන්න. ඊට පස්සේ සෝරි ඔයාලා ගෙවීම් කරන්නේ කොහොමද කියන එක කොම්බිනි එකෙන්ද ක්‍රෙඩිට් කාඩ් එකකින්ද එහෙම නැත්නම් ලෝන් එකක් විදිහට දානවාද කියලා ලෝන් එකක් විදිහට දානවා නම් ළමයි මේක ගන්න පුළුවන් කට්ටිය ඉන්නවා බැරි කට්ටිය ඉන්නවා සාමාන්‍යයෙන් මට මතක හැටියට කියෝයිකු ලෝන් එක ඔයාලට ඇප්ලයි කරන්න බැරි වෙනවා. ඒ නිසා කොම්බිනි හරි කුරිචික්ත කාද හරි කියන එක තමයි දාන්න වෙන්නේ. කොම්බිනි පේමන්ට් දාන්න පුළුවන් නිසා මෙතනින් කොම්බිනි කියන එක ඇඩ් කරන්න. ඊට පස්සේ ඔයාලා මොනවාද? රැකියාව අවුරුදු 2කට වඩා කරන කෙනෙක් නම් ඔයාලට මම කලිනුත් කියලා තියෙනවා. මොකද්ද? සෙම්මොන්ජිසෙන් කියෝයිකු කුන්රෙන් කියුෆු හි එක ගන්න පුළුවන් හෙලෝ වර්ක් එක හරහා. එතකොට ඔයාලා අවුරුදු 2කට වඩා රැකියාව කරලා තියෙන්න ඕනි. එතකොට හෙලෝ වර්ක් එක හරහා ඔයාලා ඒ අවශ්‍ය එතන කැරියර් කන්සල්ටින් ටික තියෙනවා. ඒ වැඩ ටික කළ ඉවරනාට පස්සේ ඔයාලා එක්සෑම් එක පාස් වුණා. මුලින්ම ඔයාලට 50ක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාලා එක්සෑම් එක පාස් වුණාට පස්සේ ඉතුරු 20 හෝ 30 විදිහට ඔයාලට මේ ඇප්ලයි කරන්න ගියපු මුදල ආපහු ඔයාලට ලැබෙනවා. ඔයාලා ඇප්ලයි මොනවාද? කියෝයික කොන්ටෙන්ට් කියපු හි එක ලබා ගන්න කෙනෙක් නම් මේක ක්ලික් එකක් දාන්න. ඊට පස්සේ මෙතන තියෙන ඔයා හරෝ වාක් එකට මේකට අදාළව තෙසසික එක කරලාද තියන්නේ කියලා අද ඉඳලා ඇප්ලයි කරන කෙනෙක් නම් තාම ඇප්ලයි කරලා නැති වෙන්න පුළුවන්. ඒ නිසා හෙලෝ වර්ක් එකේ කිෆ්කින් එකේ තෙසසික එක කරලා නැහැ කියන එක සුමි එක සහ මී එක තියෙන්නේ. තාම කරලා නැහැ කියන මී එක දාන්න. ඊට පස්සේ මෙන්න මේ කියන දවස් වලට කලින් වාගේ ඇප්ලයි කරන එක කරන්න ඕනි. ඒ නිසා මෙතනින් මම 7/1 කියන ඩේට් එක සිලෙක්ට් කරගෙන අවසානම තියෙන ඩේට් එක සිලෙක්ට් කරලා මේ දවසට කලින් ඔයාලා හෙලෝ වර්ක් එකට ගිහිල්ලා මේ අවශ්‍ය තෙතසුකිය එක සිද්ධ කරන්න ඕනි. හරි. ඊට පස්සේ තියෙනවා ඇයි ඔයා මේක මොකක් අරමුණු කරගෙනද මේක මොකද කියක ඒ කියන්නේ ඔයාලා මේක ඇප්ලයි කරන්නේ මොකක් අරමුණු කරගෙනද කියලා. ඊට පස්සේ ඔයාලට මේකේ ජුකෙන් ශිකෙන්නෝ ජුකෙන්නෝ තමයි විභාගය ඇප්ලයි කරන්න තමයි මේක කෝස් එක කරන්න කියන එක ක්ලික් කරලා අවසානෙට මේක next දෙන්න තියෙනවා. එතකොට මෙතන මොනවා හරි වැරදි දෙයක් තියෙනවා නම් මෙතන එනවා. යූබින් බංගෝ එක මෙතන මං හිතන්නේ ඕකේ. දැන් ඩයිජෝබ් මේ විදිහට වැරද්දක් තියෙනවා නම් ඒක ඔටෝම හැදෙනවා. ඊට පස්සේ මේල් ඇඩ්‍රස් එක උඩ එක සහ යට එක වැරදි කියලා තියෙනවා. gmail.com ඕකේ. එහෙම වැරද්දක් තියෙනවා නම් මෙයාලා මේක
වැරදි කියලා පෙන්නනවා. ඊට පස්සේ ආපහු දොයි කරලා බලන්න පුළුවන්. ඔන්න කිසිම වැරැද්දක් නැත්නම් ඕකේ වෙනවා. එතකොට ඕකේ වුණාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ තියෙන විස්තර ටික හරියටම ඕකේද කියලා බලලා මෙතනින් ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට කලින් කිව්වා 27 වෙනකන් ඇප්ලයි කරනවා නම් ඔයාලට 30ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. එතකොට කොළ 10කට අඩුවෙන් මේ මාසේ ඇප්ලයි කරනවා නම් ඔයාලට මේ කෝස් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ මේක මේ විදිහටම කකුතේ කරන්න තියෙන. මම මේක දැන් කකුතේ කළොත් මට ඩොකියුමන්ට් එන නිසා මම මේක කකුතේ කරන්න හැම මොකද මේ තියෙන විස්තර වැරදි දේවල් නිසා ඇඩ්‍රස් සහ අනික් දේවල් ඒ නිසා මම මේ කකුතේ කරන්නේ. මෙතනින් කකුතේ කළාට පස්සේ ඔයාලට කකුණින් කරන්න මේල් එකක් එනවා. ඒ මේල් එක ආවට පස්සේ මේ මේල් එකේ තියෙනවා ඔයාලා ඊළඟට කරන්න ඕනි ස්ටෙප් ටික මොනවද කියලා. ඒකට අර කලින් කිව්ව ඔයාලට නිමාඩු දවසක හෙලෝ වර්ක් එකට ගිහිල්ලා හෙලෝ වර්ක් එකෙන් කැරියර් කන්සල්ටින් වලට අදාළ විස්තර ටික අරගෙන එයාලා ඒ කියන විදිහට ඒ කියන්නේ ඔයාලට දෙන ශිෂ්‍යත්වයක් නේ නිසා ඒ ශිෂ්‍යත්වය නිකම්ම ලබා දෙන්නේ නැහැ. ඒ අවශ්‍ය කරන ඔයාලා කම්ප්ලීට් කරන්න ඕනේ වගේ කැරියර් බුක් එකක් හදන්න ඕනි. ඒ බුක් එක හදලා ඒ අවශ්‍ය ටික කළාට පස්සේ ඔයාලට එක්සෑම් මේ තිබිච්ච ඩේට්ස් වලට ඔයාලට ජිත්සුම ශකෙන්ෂුව එකට යන්න පුළුවන්. ඊට පස්සේ ජිත්සුම ශකෙන්ෂුව එකට අදාළ මුදල ගෙවීම සම්බන්ධව ඔයාලා මේක ඇප්ලයි කළලා ඔයාලගේ ජිත්සුම ශකෙන්ෂුව එකේ මේ මොනවාද අනික් වැඩ ටිකත් ඉවර වුණාට පස්සේ එයාලා අවශ්‍ය කාලෙදී ඔයාගේ පොත් ටික ඔයාලට ලැබෙන්න සලස්වනවා. ඒ පොත් ටික ලැබුණාට පස්සේ දවස් 10ක් ඇතුළත ඔයාලගේ මේ තියෙන ජුකෙන්ඩියෝ එක එහෙම නැත්නම් මේ ගෙවීම් කටයුතු කරන්න ඕනේ. මේ ගෙවීම් කරපු අනිවාර්යයෙන්ම කොලේ ඔයාලා ළඟ තියාගන්න ඒක අවසානයේදී අවශ්‍ය වෙන නිසා. මේ විදිහට තමයි ජිත්සුම ශකෙන්ෂුව එකට ඇප්ලයි කරන්න තියෙන්නේ. මේ කතා කරපු ටිකෙන් අපැහැදිලි තැනක් හරි නොතේරිච්ච තැනක් හරි තියෙන කට්ටිය ඉන්නවද? මේ විදිහටම තමයි ශොනීෂා කෙන්ෂුව එකටත් ඇප්ලයි කරන්න තියෙන්නේ. අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඒකත් කලින් කරන්න පුළුවන්. මොන හරි අපැහැදිලි තැන් තියනවාද? අර මං කලින් කිව්ව කියෝයිකුකුන්රෙන් කියුෆහි එක ගන්න පුළුවන්. අවුරුදු 2ක් රැකියාව කරලා කොයෝ හොකෙන් එක අවුරුදු 2ක් ගෙවලා තියෙන කට්ටියට විතරයි. මොන හරි තියනවාද ළමයි? දැනගන්න අවශ්‍ය කාරණයක්. どうですか? 先生、はい。 මම පෙන්සේ මෙහි ඔය සංගොෆුකෝෂි කරේජ එකට ගිහිල්ලා තමයි ඇප්ලයි කරේ. හ්ම්. එයාලා මේ කිව්වා මේ කියන්නේ ඇප්ලයි කරන්න කලින්ම කිව්වා මේ හොකෙන් එකෙන් ඔයාට ගන්න පුළුවන් කියලා මේ ඉස්ලාම් හලෝවක් ගිහිල්ලා ඒ ටික කරගෙන එන්න කියලා. හ්ම්. ඊට පස්සේ මම කොහොම හරි සතියක් ඇතුළත ඔක්කොම කරගත්තා. හ්ම්. ඊට පස්සේ හෙට කෝල් එකක් දුන්නාට පස්සේ මේ එයාලා එහෙම ඇප්ලයි කරලා මට පොට්ටිය ගෙදෙට්ට එව්වා. හ්ම්. එතකොට දැන් ආයි සෙන්සේ මම ආයි ඇප්ලයි කරන්න ඕනේ නැහැ නේ. කියන්නේ ඔන්ලයින් ආයි ඇප්ලයි කරන්න ඕනේ නැහැ නේ නෑ සෙන්සේ. නෑ නෑ. ඔයාලට පොත් ටික ගෙදරට ඇවිල්ලා ඔයා ගෙවීම් කටයුතු සිද්ධ කළාද? ඔව් සෙන්සේ. එහෙනම් ආයෙ ඇප්ලයි කරන්න අවශ්‍ය නැහැ. එකපාරක් ඇප්ලයි කරාම හොඳටම ඇති. හරි සෙන්සේ. හරි. සෙන්සේ දැන් ඒකේ දැන් අර සෙල්ෆ් ස්ටඩි වගේ තියෙනවනේ සෙන්සේ අර කරන්න. ඔව්. ඒක දැන් 3:15 ඉඳන් පටන් ගන්න කියලා තමයි තියෙන්නේ ඒකේ. හ්ම්. එතකොට ඒක කරාට පස්සේ ඒක කරේ නැත්තම් එහෙම අර ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බෑ කියලා තමයි තියෙන්නේ. ඔව්. එතකොට ඔයාලට පොත් ටික ආවට පස්සේ මට විනාඩියක් දෙන්න ළමයි. කවුද? මහේෂසන්ටත් මේ වගේ පොත් ටිකක් දාවේ. පොත් 4ක් විතර වගේ. 5ක් ආවේ සෙන්සේ. 5ක් ආවේ. මේකත් එක්ක මම හිතන්නේ ඉරියෝතිකියා පොතත් එන්න ඇති. එහෙම නේද? ඔව් සෙන්සේ. ඔව් සෙන්සේ. ඔව් සංකෝ එකෙන් ඇප්ලයි කරනකොට මේ තමයි ටෙක්ස්ට් බුක්ස් එක. මේකෙම තව ඉරියෝතිකියා එකちょっと待ってね。医療的ケアちょっと待ってね。医療的ケア。あ、あ、ありました。
ඉතිමසේ. මෙන්න මේ විදිහට ඔයාලට සංකෝ එකේ නම් මෙන්න මේ පොත් පහ ඔයාලට ගෙදරට එනවා. එතකොට ඉරියෝතෙකිකයා වලට මෙහෙම පොතක් එනවා ළමයි. බය වෙන්න එපා. මේ මුළු පොතෙන්ම අහන්නේ ඔයාලගෙන් ප්‍රශ්න පහයි. ඊට පස්සේ කයිගෝ ඉචි සහ නී කියන පොත් දෙකක් සහ ඊට පස්සේ කොකොරොතෝ කරදන ශිකුමි නින්ගෙන්තෝ ශකයි කියලා පොත් ටිකක් ඔයාලට හම්බ වෙනවා. එතකොට මෙන්න මේ පොත් පහේම තියෙන දේවල් ටික තමයි ඔයාලට අපි ක්ලාස් එකේ කරන මෙන්න මේ තනි ටෙක්ස්ට් බුක් එකේ තියෙන්නේ. ඒ නිසා බය වෙන්න එපා. මේක ආවට පස්සේ මහේෂසන් වාගේගේ පුරිගනත්ස් කියාවද? ඔව් සෙන්සේ. එතකොට ඔයාලට ඉස්සර නම් දීපු පොත්වල ළමයි කිසිම ෆුරිංගන එකක් නැහැ සේරම. only Japanese තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ පොත් සාමාන්‍යයෙන් නෝට් එනවා. සෙන්සේ මේ මට ඉරියොතෙකී කාවෙත් සෙන්සේ අර ලොකු පොත් අර 4 වගේම ඒක පොඩ්ඩක් පොඩි ඒ කියන්නේ පොඩි පොතක්. ඒ ප්‍රමාණය පොඩි ඒ කියන්නේ මෙච්චර ලොකු පොතක් නෙමෙයිද? නෙමෙයි. පොඩි පොතක්. එහෙනම් මම හිතන්නේ මේක ගොඩක් පරණ පොත් ටිකක් ළමයි. පොඩි පොතක් වෙන්න ඇති. මේකෙත් ගොඩාක් දේවල් තියෙනවා. මෙච්චර ගොඩක් තිබුණාට ළමයි ප්‍රශ්න 5යි අහන්නේ. බය වෙන්න එපා. එතකොට මේ පොත් ටික ඔයාලට ආවට පස්සේ ඔයාලට ඒකත් එක්ක ප්‍රශ්න පත්‍ර පොතකුත් ආවද? මහේෂසන්. කොළ පාට පොතක්. රෝස පාට පොතක් ආවා රෝස පාට සෙන්සේ. එකක් ආවේ. කොළ පාට නෙමෙයි. කොළ පාට ආව කට්ටි කොළද කහද වගේ. කලින් පොතන ළමයි කහ පාට පොතක්. මං හිතන්නේ පොතේ පිටුව පොඩ්ඩක් වෙනස් කරලා වෙන්න ඇති. මේ වගේ පොතක්ද? ඔනජිකන පිටු පාට විතරක් වෙනස්ද? මහේෂසන් දෝදත්තා. ඔය වගේ නෑ සෙන්සේ. කොයි පාටද? කොළ පාට වගේද? රෝස පාට. රෝස පාට පොතක්. හරි. රෝස පාටයි සෙන්සේ. එතකොට මේ වගේ ප්‍රශ්න තියෙන පොතක් නේද? ඔව් සෙන්සේ. එතකොට ඔයාලා දැන් 3:15 පටන් ගන්නවයි කියලා කිව්වනේ. එතකොට ඔයාලට ඔන්ලයින් නේද ලියන්න තියෙන්නේ? ඔන්ලයින් නේද 3:15 පටන් ගන්නෙ. එතකොට 3:15ට කලින් ඔයාලා මේ පොත කරන්න. මොකද 3:15 ඉඳලා කරන්න ගත්තොත් මොකද මේ පොතේ තියෙන ප්‍රශ්න ටිකම තමයි ඔයාලට ඔන්ලයින් අහන්නේ. හරිද? ඒ නිසා ඔන්ලයින් එක පටන් ගන්න කලින් ඔයාලා ඊට කලින් සති දෙකක් විතර තව තියෙනවානේ. දෙකක් තුනක් විතර මං හිතන්නේ තියෙනවා. ඒ සති තුනේ මේ පොතේ තියෙන්නෙම කයිගෝ ෆුකුචිෂි හා සමානම ප්‍රශ්න තියෙන්නේ. මේ ටිකට ඔයාලා ආන්සර්ස් තෝරන්න. තෝරලා ඒ ආන්සර්ස් ටික ඔයාලා මොකද්ද? ඔන්ලයින් ක්ලික් කරන්න තියෙන්නේ. ඒ ටික ක්ලික් කළා එයාලා ඊට පස්සේ ඒක පාස්ද නැද්ද කියන. ඒ කියන්නේ ඔයාලට මේ දීලා තියෙන පොතෙන් ඔයාලා 160කට වඩා ගත්තට පස්සේ ඔයාලට ජිත්සුමෂකේෂු ඔයාලගේ ඇප්ලයි කරලා තියෙන පාඨමාලාවලට සහභාගී වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි ජිත්සුමෂකේෂු එක සිද්ධ වෙන්නේ. මම කරන කාලේ නම් ඔන්ලයින් තිබුණේ නැහැ. ඒකට අපි පොත්වල ලියලා මොනවාද? පොඩි පේපර්ස් තිබුණා. දැන් මම හිතේ තාමත් තියෙන ඔන්ලයින් සහ පේපර්ස් විදිහට කරන්න වෙන වෙනම කැමති කට්ටියට ඔන්ලයින් හැබැයි දැන් ගොඩක් වෙලාවට ඔන්ලයින් හරහා තමයි එන්නේ මොකද අරකේ දානකොට ඔයාලට පේපර්ස් එනම කොළ වගේක් එවන්න ඕනි ආන්සර්ස් ලියන්න ඒ දේවල් නිසා දැන් ඔක්කොම වගේ තියෙන්නේ ඔන්ලයින් හරහා කරන්න. ඒ නිසා මේ පොත ආවට පස්සේ මේ පොත් ටිකත් එක්කම මේ පොතත් එනවා. ඔයාලගේ මෙතන රෝස පාට පොතක් තියෙන. මේ පොත ආවට පස්සේ ඒකේ ප්‍රශ්න ටික කරන්න. කරලා ඒකෙන් මොනවද ඔයාලගේ ලකුණු මට්ටම බලලා ඊට පස්සේ එකෙන් 60කට වඩා ඔයාලා අරගෙන තියෙනවා නම් ඔයාලට ඇප්ලයි කරපු ක්ලාසස් වලට යන්න පුළුවන්. 60කට වඩා ගත්තේ නැහැ. නැති වුණාටත් ප්‍රශ්නයක් නැහැ. යන්න පුළුවන්. නොකරපු කට්ටියටත් යන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම කයිගෝ කතේ සහ ඉරියෝතෙකිකයා කියන කොටස් දෙක අනිවාර්යයෙන්ම කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. යාලා මාක් කරලා එවනවා මෙන්න මේ කොටස් ටික අනිවාර්යෙන් මුලින්ම කරන්න කියලා. ඒ ටිකේ ඉඳලා පටන් ගන්න. ඒ ටික ඉවරුනාට පස්සේ අනිත් කොටස් ටික හිමින් සැරේ කරන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඔය විදිහට තමයි ජිත්සුමෂකෙන්ෂු එකට ඇප්ලයි කරන්න තියෙන්නේ. ප්‍රශ්න තියෙනවද මොනවා හරි? සෙන්සේ මට මගේ 3:26ට තමයි සෙන්සේ මට 2 years complete වෙන්නේ. එතකොට අර
හෙලෝ වර්ක් එකේ ශිෂ්‍යත්වය ගන්න බැරිවද සෙන්ස ඊට කලින් මම ඇප්ලයි කරේ. මෙහෙමයි. එයාලත් එක්ක ගිහිල්ලා කතා කරන්න. එයාලා ඊට පස්සේ කියාවි මේ කාලේ වෙනකොට කම්ප්ලීට් වෙන නිසා ඔව්. ඇවිල්ලා ඇප්ලයි කරන්න කියලා. මොකද ගොඩක් ලොකු අවුරුද්දක් වගේ නෙමෙයිනේ තියෙන්නේ. මාසයක් දෙකක් මාසයක් විතර වගේ කාලයක්නේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මුලින්ම හෙලෝ වර්ක් එකට ගිහිල්ලා සෝදන් කරන්න. මෙන්න මෙච්චර කාලයක් මට තව තියෙනවා 2 years complete වෙන්න. මට ඔව්. මේක ගන්නවා නම් මම කොයි විදිහටද කරන්න ඕනි කියලා. ජිත්සුමෂා කෙන්ෂුව එක ළමයි බය වෙන්න එපා. තව ඉස්සරහටත් ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි දැම්ම ඉඳලා ඔයාලා ඇප්ලයි කරන තරමට ඔයාලට අවසාන කාලේ ලොකුවට මහන්සියක් වෙන්න දෙයක් නැහැ. මොකද මේක මාස 6ක කෝස් එකක්. ඔයාලා ජිත්සුමෂා කෙන්ෂුව එක දැන් කරන්න පටන් ගත්තත් ඔයාලට සර්ටිෆිකේට් එක ඉෂුව වෙන්නේ සැප්තැම්බර් ඔක්තෝබර් වල. ඒ නිසා දැම්ම ඇප්ලයි කරලා කරන්න පුළුවන්. පැහැදිලිද? තව මොනවා හරි තියනවද ළමයි? ඔව් ඔව් මේකට ශිෂ්‍යත්ව පහසුකම් තියෙනවා. ඒක තමයි මම කිව්වේ හෙලෝ වර්ක් එකෙන් ගන්න පුළුවන් පහසුකම. කිනෝකුන්රෙන් ශකුගියෝකුන්රෙන් කියුෆුහි කියන එක ලබා ගන්න පුළුවන්. සෙන්සේ මේ මගේ 2.15 ඉඳන් තමයි ඔන්ලයින් පටන් ගත්තේ බෙන්කියෝ. හ්ම්. මේ දැන් මං කලින් ඩෝස පාඩපොත කරලා ඉවර කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම. හ්ම්. මේ එතකොට මං එකපාරට මේ ටික ඔක්කොම මේ ෆිල් කරාට කමක් නැද්ද ආන්සර්ස් ටික? කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාට කලින් පොතේ වල තියෙනවනේ. ඒ නිසා ඔව්. එකපාර කළාට කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට සෙන්සේ ඔන්ලයින් බෙන්කියෝ තියෙන මේ ඒ අදාළ ප්‍රශ්න ටික ඔක්කොම ඉවර කරාට පස්සේ ඔන්ලයින් බෙන්කියෝ ආයේ නැද්ද? අපි කැමති නම් විතරද කරන්න ඕනේ නැත්නම් අනිවාර්යෙන් කළ යුතුයි කියලා එහෙම දෙයක් තියනවද? ඒ කියන්නේ ඔන්ලයින් බැංකුව කියලා කියන්නේ. දැන් අර එයාලගේ ප්‍රශ්න පාඩම් 19ට අදාළ ප්‍රශ්නනේ දීලා තියෙන්නේ. හ්ම්. අපි ඒ ටික කම්ප්ලීට් කරාට පස්සේ අපි ආයේ ඒකට ලොගින් වුනේ නැතුණාට එහෙම ප්‍රශ්නයක් නැද්ද? නෑ ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ඒකට මොනවද අවශ්‍ය ඩොකියුමන්ට් ටික දීලා එයාලා රිසල්ට් එක දෙනවනේ. නේද? රිසල්ට් එක එයාලා කියනවා නම් ආපහු මේ පේපර් එක කරන්න කියලා ඔයාලා කරන්න ඕනි. එහෙම නැත්නම් ඔයා පාස් කියලා එයාලා දාලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට සෙන්සේ මොනවද දැන් මට 5:20 ගණන් ඉඳන් තමයි මේ එයාලගේ යන්න තියෙන්නේ ක්ලාස් වලට සහභාගී වෙන්න. හ්ම්. මොනවද සෙන්සේ සාමාන්‍යයෙන් ඒකේ ප්‍රශ්න මොන හරි එහෙම අහනවාද නැත්නම් මේකට කෝස් එකට ගියාට පස්සේද? ඔව් කෝස් එකට ගියාට පස්සේ ළමයි පොඩ්ඩකින් මම ඒක ඔයාලට වෙනම ආයෙ පැහැදිලි කරන්න චොත්තමත් මොමෙන්නේ ළමයි කෝස් එකට ගියාට පස්සේ එයාලා ඔයාලට දෙනවා ටියුට් වගේක්. ඒ ටියුට් වලින් කිහිපයක් මම ඔයාලට පෙන්නන්නම්. ටියුට් කියන ළමයි ඔයාලා ආච්චිමල සීයලාගේ කදයි ලියන්න අවශ්‍ය දේවල් දෙනවා. එතකොට ටිකක් මෙන්න මේ වගේ මොනවාද? ලොකු පොළ වගේක් ඔයාලට එයාලා දෙනවා. සහ මෙන්න මේ වගේ තව පොතක් දෙනවා. මේ පොත ළමයි බය වෙන්න එපා. මම ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ ඔයාලට කරනවා. මොකද මම කිව්ව නේද අද ක්ලාස් එකේදී ඔයාලට ICF එක කරනවායි කියලා. ICF කියලා එකක් ඉංග්‍රීසි අකුරු තුනක් කියුවේ. අන්න ඒක තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ මම හිතනවා ගිය අවුරුද්දේ ළමයින්ටත් මේ ආච්චි අම්මයි සීයාමයි තමයි හිටියේ. තනකසන් කියලා කෙනෙක් ඉන්නවා ආච්චි අම්මේකයි. හරු කීසන්ද? නෑ හරුසන් කියලා ආච්චි අම්මෙකුයි තනකසන් කියලා සීයා කෙනෙකුයි ඉන්නවා. එයා සම්බන්ධව ඔයාලට හදන්න තියෙනවා ඒ කට්ටියගේ කයිගෝ කතේ එක. එතකොට මම ඔයාලට මේකේ ඔක්කොම ෆොටෝස් ඔක්කොම දානවා ඔයාලට. මේක තමයි ඔයාලට ජිතුමෂා කෙන්ෂුව එකේ මේන්ලි කරන්නේ. මේක කරලා ඒ ආච්චි අම්මයි සීයයි සම්බන්ධව මුලින්ම දෙනවා ඔයාලට කයිගෝ කතේ එක හදන්න අවශ්‍ය කොළ දෙකක්. මෙන්න මේ විදිහට A1 කොළ දෙකක් දෙනවා. කොහොමද එයාලගේ කයිගෝ කතේ එක ඔයාලා හදන්න ඕනි කියලා. මේක දැන් කියනකොට ටිකක් අමාරුයි කියලා හිතෙන්න පුළුවන්. එතෙන්ට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට ලොකු ලොකු කොළවල ලියන්න කියලා දෙනවා. බය වෙන්න එපා ළමයි. ඔයාලා හිරංගන වලින් ලිව්වත් කිසිම ප්‍රශ්නයක් නැහැ. දන්න කන්ජි දන්න විදිහට ලියන්න නොදන්න දේවල් හිරංගන වලින් ලියන්න. මේ තියෙන්නේ ICF කොලේ. මම හිතනවා මේ අවුරුද්දේ තර ආච්චි අම්මයි සීයාමයි හිටියොත් ඔයාලට මේක කරලා ගියොත් ICF එක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. එතකොට මේ ICF එකෙන් කරන්නේ
ඒ කෙනාගේ ශරීර තත්ත්වය කොහොමද, සෞඛ්‍ය තත්ත්වය කොහොමද, හැකියාවන් කොහොමද, බැරි දේවල් මොනවද කියන එක තේරුම් අරගෙන එයාට මොන විදිහේ සර්විස් එකක්ද අපි අවසානයේ දෙන්න ඕන කියන එක තීරණය කරන එක. ඔනෝක තමයි ICF කියන්නේ. එතකොට මේ ડોකියුමන්ට් ටික තමයි ඔයාලට පළවෙනි දවස් 5ෙම උගන්වන්නේ. හරිද? ඊට පස්සේ මේ ටික ඉවර කරලා ඊට පස්සේ ඉරියෝතෙකිකයා එකට යනකොට ඉරියෝතෙකිකයා එකෙන් අර ඩමි වලින් බට වලින් සෙමයින් කරන එක ඊට පස්සේ මොනවාද? ඉරෝ හරහා එහෙම නැත්නම් නල පෝෂණය කරන විදිහ ඩමි වලින් ප්‍රැක්ටිකල් කරවනවා. සාමාන්‍යයෙන් ඔයාලට 4-5 පාරක් මොනවද පුරුදු වෙන්න කියලා. ඊට පස්සේ ෆයිනලි පොඩි ටෙස්ට් එකක් විදිහට ගන්නවා. මේකෙදි ආයි ඔයාලට තියෙනවා පොඩක් කිගයි කරන විදිහ පොඩ්ඩක් කරලා පෙන්නන්න එතන ඉන්න සර් කෙනෙක්ට සෙන්සර් කෙනෙක්ට මොනවද ඔයාලට අරන් එන්න කියලා කියනවා පජාමා සූට් එකක් එහෙම ඒ ටික අරගෙන ගිහිල්ලා එයාලට පෙන්නන්න පුළුවන් මොනවද කරන්න කියන්නේ කරන්න කොහොමද කිගයි කරන්නේ ඒ දේවල් පෙන්නන්න තියෙනවා. හයි ඔන්න ඔය විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඉරියෝතෙකිකයා එකේ ඊට අමතරව දැන් අලුතින් ඇඩ් වෙලා තියෙනවා මොනවද හදිසි අවශ්‍යතාවයකදී කොයි විදිහටද අපි තයියෝ කරන්න ඕනි ඒ වගේ ප්‍රෝග්‍රෑම් ටිකක් ඇඩ් වෙලා තියෙනවා. ඔන්න ඔය ටික තමයි ජිත්සුමු ශකෙන්ෂෝ එකේ තියෙන්නේ. මේ කයිගෝ කතේ එකයි ඉරියෝතෙකි එකයි යාලා කරනවා ඇරෙන්න ඊට අමතරව අපි මේ කතා කරන කයිගොනෝ කිහොන් ශකයි නොරිකයි අනිත් දේවල් කිසිම දෙයක් ඔයාලට එයාලා කියලා දෙන්නේ නැහැ. එයාලා හිතන්නේ ඔයාලට අර පේපර්ස් පොතේ වල පොට්ටි කෙව්වට පස්සේ ඔයාලා ඒ ටික කළා ඔයාලට විභාගෙ ලියන්න පුළුවන් කියලා. ඒ නිසා ඔයාලට අවශ්‍ය වෙන්නේ මේ කොටස විතරයි කියලා හිතෙනවා. කයිගෝ කතේ එකෙන් ප්‍රශ්න 8කුත් ඉරියෝතෙකිකයා එකෙන් ප්‍රශ්න 5කුත් විතරයි විභාගෙට අහන්නේ. ඒ නිසා ලොකු ප්‍රශ්න ටිකක් අහන්නේ. ඉතින් අර ඔයාලා කොළ 10ක් විතර වගේ මුදලක් ගෙවලා ඇත්තට මෙතෙන්ට ගිහිල්ලා ඉගෙන ගන්න හරීම විභාගෙන් 100ට 10ක්වත් නැති කොටසක්. මම ඇත්තට මේක හරි අකමැති කියන්නේ ඒ වුණාට එච්චරයි ඔයාලට මේකෙදි කියලා දෙන්නේ. ඒකෙන් කවර් වෙන්නේ නැති අනික් කොටස් ටික සහ මේ කොටස් ටිකත් ඔයාලට අනිවාර්යයෙන්ම කියලා දෙන්නේ ජිත්සුමු ශකෙන්ෂෝ එකේදීත් ඔයාලට ප්‍රශ්නයක් නොවි ඉතුරු වැඩ ටික කරගන්න පහසු වෙන්න. ඔන්න ඕක තමයි වෙන්නේ. ඊට පස්සේ ගොඩක් කට්ටිය වර්ධවාගෙන තියෙනවා මේක විභාගයක් කියලා. ජිත්සුමු ශකෙන්ෂෝ කියලා කෙන්ෂෝ කියලාම අවසානයේ තියෙන ළමයි මේක විභාගයක් නෙමෙයි මේක කෙන්ෂෝ එකක්. හරිද? ඒ නිසා මේක අවසානයේ ඔයාලට පොඩි මොනවාද? පොඩි විභාගයක් නෙමෙයි පොඩි නිකන් ප්‍රශ්න කිහිපයක් දීලා මම කරව කරන ප්‍රශ්න 20ක් වගේ දුන්නේ අවසානම දවසේ. ඒ ප්‍රශ්න 20ට අපිට ආන්සර්ස් ලියන්න තියෙන්නේ. ඒකේ ලකුණු ප්‍රමාණයක් ගන්න කියලා නැහැ. අපි ඒකෙන් ලබාගත් දැනුම කොච්චරද කියලා වගේ තමයි යාලා චෙක් කරන්නේ. ඔන්න ඔය විදිහට තමයි ජිත්සුමු ශකෙන්ෂෝ එක සිද්ධ වෙන්නේ. පැහැදිලිද? දැනට අපේ 2027 අවුරුද්ද වෙනුවෙන් කයිගෝ ෆුකුෂිෂි විභාගය ලියන ඔයාලට විභාගය සඳහා වෙන පාඨමාලාව මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. මේ වෙනකොට මාසයක කාලයක් ඉවර කරලා ඔයාලගේ ඊළඟ වැඩපිළිවෙළවල් වලට අපි අවධානය යොමු කරගෙන වැඩ ටික සිද්ධ කරගෙන යනවා. ෆුකුෂිෂි විභාගය පිළිබඳව සිංහලෙන් පැහැදිලිව සරලව ඉගෙන ගන්න ඔයාලට අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. වසර ගණනාවක පළවෙනිදාත් එක්ක සිංහලෙන් පැහැදිලිව සරලව ඔයාලට කයිගෝ ෆුකුෂිෂි විභාගයට ඉගෙන ගන්න අපේ ආයතනයෙන් සියලුම පහසුකම් සැලසා දෙනවා. මතනේ